Welcome to my channel. අද ගෙනල්ලා තියෙන ගේම් එක තමයි Moto Wheel 3D. ඉස්සෙල්ලා ලැන්ග්වේජ් එක දෙමු ඉංග්‍රීසි. අනිත් ඒවා තේරෙන්නේ. ෆ්‍රී මෝඩ් එකේ ඉන්ටර්නෙට් රික්වෙස්ට් දෙන්න ඕනේ. කැරි මෝඩ් එකේ තමයි මේ ප්ලේ ඔෆ්ලයින් තියෙන්නේ. අපේ රිවාඩ් එක කමන අලුතෙන් ආපු NS200 බයික් එකක් තියෙනවා. ස්ට්‍රීට් 200 කියලා තියෙන්නේ ඒක. පොට්ට බයික් සෙට් එකක් තියෙනවා. හැබැයි කියන්නේ හයි කැපැසිටි බයික් දෙකක් තුනක් තියෙනවා. අර මේ වගේ පොඩි බයික් පදින්න කැමති කට්ටියට මේක එහෙම ඩවුන්ලෝඩ් කරගන්න ඕන මෝඩ් එකක්. ප්ලේ ස්ටෝර් තියෙන එකේ මේ ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා ගේම් එක. ඩවුන්ලෝඩ් කරගත්තොත් එහෙම ඔයාලට මේ කියන ගේම් වල දෙන්න යනවා කොයින් සෙට් කරගන්න. මේකේ බයිසිකල් තියෙනවා. මේ සෙට් එකක් තියෙනවා බයික් මොනවා නැත. ඔය සයිලන්සර් සයිඩ් කන්නාඩි පුරාත්‍යල් මාරු ගන්න පුළුවන් මේ අලුතෙන් ආවේ බයික් එකේ 2026 කියලා තියෙන්නේ කියලා. මේක 2024. හෝස් පවර් ස්ටොක් HP යන හෝස් පවර් මේක මේ ඉන ආදල්ලයක් ගන්නලා මැප් මෝඩ් තියෙනවා හතරක් දුවේද හතරක් හරි හතරක් පහක් විතර තියෙනවා. ට්‍රේල් බයික් තියෙනවා. ඔයක් මේ බැක් පායකින් නම් වෙනස් කරන්න පුළුවන්. මේ බයික් එකේ ස්ටිකර් සීන් එකක් තියෙනවා. අපිට කැමති ස්ටිකර් හදා ගන්න පුළුවන් ඕන්න. මම දැන් යනවා මගේ ජාත්‍යන්තර බයික් එක හදන්න. ඔය ඉතින් මොකද්ද නම කියලා නම් දන්නේ නැහැ. ඒ වුණාට හදනවා. කහ පාට තමයි මම කොහොමද ඔකට දාන්නේ. මෙතන මේ ඉන්දියාවේ හදපු ගේම් එක දන්න තරමින් ඉන්දියාවේ හරි වෙන කොහේ රටක දන්නේ හරියට මම හිතපු දේ මම කිව්වේ මේ කලර්ස් මාරු කරන්න පුළුවන් ඒක රිම් එකකින් නම් මාරු කරන්න පුළුවන් ගේම් එක මම බයික් එකේ නම දන්න එකේ කමෙන්ට් කරන්න පළියෝ ඔක්කොම කලින් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න ඔහම නම් බෑ ඊට පස්සේ මේ මූණ වෙනස් කරන්න පුළුවන් බයික් එකේ මේස් එක සිග්නල් ලයිට් දාන්න පුළුවන් මේක මේ මොකද නම්බර් ප්ලේට් එක කැටෙනවා දෙකටම නැමෙනවා බයික් එක උස්සගෙන ගියාම බිම ගෑචා දෙකම නැමෙනවා කැඩෙනවා ලයිට් එක පුපුරනවා ඒ වගේ අතුරු තියෙනවා බයික් එක රේස් කරන හිටියට පස්සේ ටිකක් වෙලා යද්දී බයික් එක රත් මේ සයිලන්සර් රත් වෙලා පුපුරනවා සයිලන්සර් රත් වෙලා පුපුරනවා හැබැයි පෙන්නනවා මේක ඒක නේ නංගි සුපර් කියලා කරන්නේ යක් කොන්ට්‍රෝල් කරගන්න අමාරු බයික් එක ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ ඒක බොරුනේට කියන්නේ ඔක එනර්ජි කියලා කුඩින් පෙන්නන්නේ ඒක වෙච්ච ගමන් මේ බයික් එක පදින්න බෑ ඒක අඩුවොත් මේ වීසන බයික් එක ආයෙත් ලීගල එන්න ඕනේ මගදී බයික් එක වැන්නේ ඒක එහාටම යන්න පුළුවන් කන්දක් එහෙම පාස් කරගෙන ලොකුට හදලා නැහැ තාම මම හිතන්නේ ගේම් එක ඔය බයික් එකක් තියෙනවා ඕන ඔයක් තියෙනවා ගොඩක් තියෙනවා ඕවක් තියෙනවා ඕක නම මොකද ෂාක් කියලා නේද කියන්නේ 1000 නම හරියට දන්නේ ආර් කියලා තියෙනවා හයිබුසා එකක් තියෙනවා හයිබුසානේ ඒක හයිබුසා ඔක මේ සයිඩ් කන්නාඩි පත බලහල්ලා මොනා කරන්නද බං එච්චර එක ඔක මන් දැම්මා තැඹිලිද කිව්වොත් තැඹිලි නෙවෙයි රතු ඔව් එන්දා මම ට්‍රැක් රේස් එකක් පදින්න හදන්නේ CT100 කාර් එකද දන්නේ නැහැ බයික් එක නම නම් දන්නේ ට්‍රැක් රේස් එකක් පදින්න පුළුවන් දැන් තියෙන රයිඩ් එකක් ගන්න විතරයි දැන් ඊට පස්සේ එයාපෝට් එකට ගියාට පස්සේ ට්‍රැක් රේස් පදින්න පුළුවන් බයික් එක වෙන්න ඒක අතීරිය ඇතුලේ ගියාම ට්‍රැක් රේස් එක පදින්න
बाहर और नहीं इसी यहाँ पे इन्हें डोसी है इसके आंदोलन PNS 200 එකෙන් මං ඩිසප් නේද කියන්නේ මේ ඒකට හරියට දන්නේ ඔය අර දූවිල්ල පදින එකට කියන්නේ මොකද්ද ඒක නම් රේස් පදිනට හැබැයි ආතලගේ කන්දක් එහෙම නගින්න තියෙනවා ඔය බයික් එක තමයි කැපිලා කොහොමද අපරාධ වටයක් ගිහුවා අතරේ ශනික දෙන්නා වැඩි මේක ලැග්ගෙන නම් කරන්න මේ බෝඩි එකවත් දැන් ගන්න කීසක් තියෙන්නේ ඉස්සෙල්ම ගන්නවා දැනෙන්නේ බෝඩි ගන්න දෙගෙන විතරක් අප්ඩේට් කරනවා ඉස්සරහට දෙන්නේ නැහැ අප්ඩේට් එකේ තුනේ බ්‍රේක් කරගන්න ඔතන කියදුලා ගේරෝසාලි කම්මනා මේක මේ ඔයගොල්ලන්ට ඕන ජීරෝන් කරන්න පුළුවන් කියන්නේ ඒකද දායන්න control කරන්න නම් මේ මොකක්ද දෙව්ගියේ මම ඩීට් කරලා ඉතිලා යාළුවෝ බයික් එක ගලේ හින්ද එක මෝඩ් එක ගන්න ඕගොල්ලන්ට MB 100ක් 110ක් වගේ අතර ගන්න ඕනේ මම ඒක ඉවරයි දෙන්නා කියලා ඩැමේජ් ඉන්නේ මම බයික් සිරින්සරිය මම ඔය මැනුවල් ට්‍රාන්ස්මිෂන් ඔන් කරන්න මේ ටික් එක දැම්මේ වටෙන් සද්ද ඇහෙනවනේ ඉතින් ගඩිය ගණන් ගන්න එපා සෑම විතරම තමයි තාත්තේ මම ගෝ කරගත්ත තැන මේ ගියර් ටික මගේ කන්දේ අදින්නේ කොට කලිසම් ගහලා ස්ට්‍රස්තවාරි කියන්නේ බයික් පදින්නේ කොහොමද පල්ලෙහාට ගියා ඉතින් කම්ඩවුන් කරන්න. අයින් බයි කොල්ලනේ සබ්ස්ක්‍රයිබ් කරපල්ලා ෂෙයා කරපල්ලා